ඒක තුළ දුකක් තියෙනවා. බුදුදහම උගන්වන්නේ දුක්ඛෝ ලෝකේ පටිච්චිතෝ. ලෝකේ දුවන්නේ දුක උඩ. ලෝකේ පවතින දුක උඩ. හැම කෙනෙක්ම ප්‍රකෘති ස්වභාවයෙන් නෙමෙයි විකෘති ස්වභාවයකින් ජීවත් වෙනවා. මම කියන්නේ මේක. දැන් අපි උදේට නැගිටලා මූණ හොදනවා. ඇත්තටම අපි මූණ හොදන්නේ නැතුව හිටියොත් අන්න ඒක තමයි අපේ ඇත්ත ස්වභාවය. දැන් මේ හැමෝම මූණ හොදනවා, පවුඩර් දානවා, රැවුල් කපනවා, සෙන්ට් විවිධ જાති ආලේප කරලා සමුන්ගේ ඇත්ත ස්වභාවය ටික වෙනස් කරගන්න. ඉතින් ඔබ මොහොතකට සිතන්න ඔබේ ඇත්ත ස්වභාවය මොන වගේද කියලා. ඒ ඇත්ත ස්වභාවය ඔබට ඇති කරවන්නේ සන්තෝෂයද දුකද? දුකක්. ඊට පස්සේ ඇත්ත ස්වභාවය ඔබ තාවකාලිකව වෙනස් කරනවා. ආයි පැය කීපයක් ගියාම ඒ ඇත්ත ස්වභාවයට නැවත දාඩිය දාලා දූවිලි වැදිලා ඇත්ත ස්වභාවයටපත් වෙනවා. තේන්න ධනිත්‍යතාවය. වේගයෙන් ලෝක වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට එරෙහිව ඔබ උත්තර දෙන්නේ. කොච්චර උත්තර දෙන්න ගියත් පරණ තැනක නැවත සම්දෙන්න. මේක දුකයි. මේ දුක තේරුම් ගත්තාම අපි උත්සාහ ගන්න ඕන කුසල් කරලා හිත හදාගෙන මේ දුකෙන් නිදහස් වෙන්න. ඔබට බොහෝ සෙයින් වැදගත් වෙනවා ඇති මේ සාකච්ඡාවේ තියෙන කතාන්දරයේ විශේෂයෙන් ජීවිතයේ උරු කර ගන්න ඕනේ මේ සමා කරන දේ පිළිබඳව අවධානය සිටීම, අන්‍යය කරන දේවල් පිළිබඳව තම අවධානය සිටීම සමාජ කිසිදාක පළක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා හැමදෙස්සම හැම විටම අපි සූදානම් වන්න ඕනේ සමා කරන දේ පිළිබඳව ඒකාන්තයෙන් දිවසින් බුද්ධියෙන් කරන්න. සම්පූර්ණ එක්කා කිරිසි කියන පුද්ගලයා විශේෂයෙන් ඔහුගේ මේ හිතේ තියෙන ශක්තිය සමග නොහොත හැකියාවක් තිබෙනවා යම් ආකාරයක ලෙඩක් දිවසින් සනීප කරන්න. එහෙම වෙන්න පුළුවන් කිසියම් ලෙඩක් දිවසින් සනීප කරගන්න හැකියාවක් තිබෙනවා අපේ හඳුනන්නේ. එක්කා කිරිසිට හැකියාවක් තිබුණා විවිධ පුද්ගලයන්ගේ කර්ම විපාක පිළිබඳව දැනගන්න. ඔහුට ඒක ලැබිච්ච වරප්‍රසාදයක්. හැබැයි ඔහුගේ වරප්‍රසාදය ලැබුණේ උගා ජීවිතයේ අභියෝග වලට මුහුණ දුන්නාන් පස්සේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔහු ඒ වරප්‍රසාදය තුලින් කලේ යම් යම් පුද්ගලයන්ගේ සුව කළ හැකියාව. දැන් සමහර ආවාද තියෙන හොඳ කරන්න බෑ. දැන් ගිරිමානන්ද සූත්‍රයේ කියනවානේ ලෙඩක් හැදෙන කරුණු 8ක්. ඒකක් තමයි කම්ම විපාකච ආවා. කර්ම විපාකයෙන් ඇති වෙනවා. කොච්චර සල්ලි තියෙන කෙනෙක් වුණා කොච්චර පින්වන්තයෙක් වුණා කර්ම විපාකයෙන් ආබාධ ඇති වෙන්න පුළුවන්. බුදුවරුන්ට කර්ම විපාකජ ආබාධ ඇති වෙනවා. ගෞතම බුදුහාමුදුරන් තිබුණ සුවන වෙන හිසේ කැක්කුවා. ගෞතම බුදුහාමුදුරන් තිබුණ සුවන වෙන කොන්දේ අමාරුවා. ගෞතම බුදුහාමුදුරෝ ජීවිතයේ යම් යම් කාලවලදී යම් යම් අකුසල් විපාක වින්නා. උද්දක නිකායේ කුබ්බ කම්ම පිලෝතික අපදානයේ තියෙනවා. බුදුන් වහන්සේට විපාක දීපු අකුසල් 11. ඔය විපාක දෙන්නේ නැරියා. ඒව නවත්තන්න ගියේ නැහැ උන්වහන්සේ. නවත්තන්න පුළුවන් අවශ්‍ය නැහැ. ඒ විපාක විඳලා පෙන්නවා බුද්ධ tattweටපත් වුණා. සමුන් කරපු සමහර අකුසල් සමන් කරා යන බව. ඉතින් බුද්ධ tattweට පත්වෙච්ච කෙනෙකුට අකුසල් එනවනම් සාමාන්‍ය මිනිස්සෙකුට අකුසල් එීම ගැන කවර කතාවක්? දේව tattwe කෙනෙකුට අකුසල් විපාක දෙනවා. බ්‍රහ්ම tattwe කෙනෙකුට අකුසල් විපාක දෙන්න පුළුවන්. බුද්ධ tattweන් වල අකුසල් විපාක දෙන්න පුළුවන්. මතක තියාගන්න ඔබ කරපු පින්පව්වල විපාක ඔබට විඳින්න හම්බ වෙනවා. එදගා කෙසිට හැකියාවක් තිබුණා ඒ පුද්ගලයා කරපු අකුසල් විපාකයක් නොවෙනවා නම් කම්ම විපාකද ආබාධයක් නොවෙනවා නම් කර්ම විපාකයෙන් හටගත්ත ප්‍රශ්නයක් නොවෙනවා නම් ඒ ප්‍රශ්නය සුවපත් කිරීමේ හැකියාවක්. ඔහුට දිවසින් පෙනෙනවා ඒවා. ඒවා බලලා ඒවට යම් යම් ප්‍රතිකාර කරන්න පුළුවන්. දැන් අපි මධ්‍යස්ථානට ගියාම අපි දැක්කා එතන තිබිච්ච ඔහු කියපු යම් යම් බෙහෙත් ද්‍රව්‍ය. සාමාන්‍ය ජීවිතේ ගන්න දේවල්. ඒවා යම් යම් අනුපාතයන්ගෙන් එකතු කරලා හදාගන්න ඒවා අපි දැක්කා. ඒක ලියලා තිබුණා පොතේ. ඒ නිසා ලෝකේ සමහර අය ඉන්නවා එවැනි අසිරිමත් හැකියාවන් තියෙන අය. ඒ අසිරිමත් හැකියාව ඒ පුද්ගලයාට ලැබිලා තියෙන්නේ ලෝකයේ වෙනුවෙන් සමාජය වෙනුවෙන් වැඩ කරන්න. ඕනම ලෝකයේ වෙනුවෙන් කැප වෙන මිනිස්සෙකුට වරප්‍රසාද ලැබෙනවා. යහපත් දේවල් ලැබෙනවා. ඒ යහපත් දේවල් ලැබෙන්නේ ලෝකයට සේවය කරලා. යම් විදියකින් මේ පුද්ගලයා යහපත් දේවල් දෙදාගෙන සද ආත්මාර්ථකාමී භවකින් ජීවත් වෙන්න පටන් ගත්තොත් ඒ විදිහේ පුද්ගලයාගේ ජීවිතය බිඳවටලා විනාශයටපත් කරනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ ඔබේ ජීවිතයේ ඔබට හුඟක් දේවල් ලැබිලා තියෙන්නේ ඔබට පමණක් නොව ලෝකයේ සියලු දෙනාට උදව් කිරීමේ බව. ඒක දැනගෙන ලෝකයේ තුල ජීවත් වෙන්න. එතකොට ඔබ සාර්ථකත්වයටපත් වෙනවා. නැත්නම් ඔබ තවත් ආත්මාර්ථකාමී කුහක
මිනිසෙක් විතරයි. ඔබට මිනිසෙක් කියන සුදුසු නැහැ. හැම වෙලාවෙදිම ඔබ ගැන නොබලා ලෝකය ගැන බලන්න. අනිත් අය ගැන හිතන්න. අනිත් මිනිස්සු ගැන කල්පනා. අනිත් මිනිස්සු ඔබට කොච්චර වෛර කළා, කොච්චර නිඳා කළා, කොච්චර නොසලකා හිටියත් වෛර කරන්න යන්න එපා. නොසලකා ඉන්නත් එපා. සලකන්න. කිසි කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවන්න. ඔබ යම් කෙනෙකුගෙන් යම් දෙයක් බලාපොරොත්තු වෙලා හිටියොත් ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවුනොත් ඔබට ඇතිවන්නේ දුක. දැන් පොහොය දෙවෝපියෝ ඉන්නවා මේ වයසට ගියාම හිතාගෙන ඉන්නවා තමන්ගේ ළමයි හොඳට සලකයි කියලා. මම හැම කෙනෙක්ම මට ඇවිල්ලා කිව්වා මම කියන්නේ එහෙම හිතන්න එපා. දැන් ඕගොල්ලෝ ළමයි ඕගොල්ලෝ වයසට ගියාම ඕගොල්ලන්ට ළමයි සලකාවි කියලා හිතාගෙන ඕගොල්ලෝ ළමයින්ට සලකනවා. යම් විදියකින් ඒ ළමයින්ට සලක ගන්න බැරි වුණොත් මොකක් හරි ඒකවත් නිසා ඕගොල්ලෝ සන්තෝෂෙන් දුකෙන් දෙන්නේ. ඕගොල්ලෝ සදාකාලික දුකෙන් ජීවත්. ඉතින් මොකටද ඕගොල්ලෝ ළමයි සලකාවි කියලා හිතාගෙන හිටියේ? මොකටද එහෙම බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි ගමනක් යනවා. අපි ගමනක් යනකොට අපි හිතනවා දැන් මට යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. මේ 5 දෙනාම මාත් එක්ක ඒවි අනිවාර්යෙන් එනවා. නැගිට ඉන්නෙම නැහැ. මගේ මේ ගමන නම් මේගොල්ලෝ අනිවාර්යෙන් එනවා. කියලා අපි හැම එක දේවල් අපි හිතාගෙන ඉන්නවා. යම් හේතුවක් නිසා 5 දෙනාට වෙන්න බැරි වෙනවා. එතකොට අර මනුස්සයා තනියෙන් ගමන යන්නේ සන්තෝෂෙන්ද දුකෙන්ද? දුකෙන් ගමන යනවා. ඇයි දුකෙන් ගමන යන්නේ? එයා හිතාගෙන හිටියා එයාට යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාම මේ ගමන යන්න එයාත් එක්ක ඒවි කියලා. 5 දෙනාම ආවේ. ඉතින් මොකටද එයා හිතාගෙන හිටියේ 5 දෙනාම එයාත් එක්ක ඒවි කියලා. එයාට හිතුණා නම් මම යනවා. ඒගොල්ලන්ට ඕන නම් ඒවි එපා නම් නිකන් ඉඳී. එහෙම හිතන්නේ කියන දුකක් නෑ නේද? මිනිස්සු විහිං විඳවනවා. විහිං විඳවනවා. අනවශ්‍ය දේවල් තුලට දාගෙන මනසට දාගෙන ඒ දේවල් වේවි කියලා හිත නොවන දේවල් වේවි කියලා හිත වේදනාවෙන් ජීවත් වෙනවා. අචින්ති සම්පි භවති චින්ති සම්පි විනසති. නොසිතූ දේවල් සිදු වෙනවා. සිතූ දේවල් ඒ විදිහට සිද්ධවන්නේ නැහැ. ඉතින් අපි කල්පනා කරලා දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ජීවිතය ගැන හුඟා ගැඹුරට කල්පනා කරලා බලන්න. ඒව බලනකොට ඔබට තේරෙවි කිසිවෙකුගෙන් කිසිවක් අපේක්ෂා නොකළ යුතු බව. කිසිවක් අපි ගහක් කරට යනවා. අපි වාත් අද අවුවේ ගමනක් යනකොට අවුව වැඩි නිසා අපිට හිතනවා ගහක් කරට ගිහිල්ලා සෙවණක් ගන්න ඕනේ කියලා. ඒතකොට අපි බලාපොරොත්තුවක් තියෙනවා. මොකද බලාපොරොත්තුව? සෙවණක් ගැනීම. නමුත් අපි ගහයරට ගියාම එක සැරේට මේ අත්ත කඩාගෙන දිවට වැටලා ඔළුව පැලෙනවා. දැන් ඔබට දුක් දෙකක්. එක දුකක් තමයි ඔළුව පැලලා තියෙන වේදනාව. අනෙක් දුක තමයි සෙවණ නැති එක. ඔතන මෙහෙම හිතුවත් නරකද? අපි ගහ ළඟට සෙවණක් ගන්න යනවා. හැබැයි ගහ අපිට සෙවණ වෙන්න ඕනමය කියන අදහස නැතුව ජීවත් වෙනවා. ඒක හරිය ප්‍රායෝගිකයි. මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වීම ගැන දන්නේ නැහැ. කොච්චර මන ඇහුවා. වන කතා දන්නවා, ජාතක කතා දන්නවා, ධම්මපද කටපාඩම්, සූත්‍ර කටපාඩම්, විනය කටපාඩම් හැබැයි ජීවත් වෙන හැටි දන්නේ නැහැ. බින්දෝ ජීවත් වෙනවා. කිසි කෙනෙකුගෙන් ගහකින් සෙවණක් බලාපොරොත්තු වෙන්න එපා. ඒ හේවන ලැබේවියමය කියලා 100% හිතාගෙන ඉන්න එපා. ලැබුණොත් ඒක බාර ගන්න, නොලැබුණොත් ඒත් කලබලයක් නැතුව ඉන්න. අන්න එහෙම ඉන්න පුළුවන් නම් ඔබ සාර්ථක මිනිසෙක්. ඔබට ධර්ම අවබෝධය තියෙන කෙනෙක්. ධර්ම අවබෝධය තියෙන ජීවිතයක් හදා ගන්න ඕන. ඒ අවබෝධය හදා ගන්න අතරෙම ඔබ කරන අකුසල් ටික අයින් කරන්න. පව් වලින් නිදහස් වෙන්න. පව් කළොත් ඒ කරපු පව් වල විපාක අපිට සංසාරේ විඳින්න හම්බ වෙනවා. ඒ විඳින්න හම්බ වෙන විදිය තමයි මම මේ එඩ්ගාර්ගේ සිද්ධිය හරහා ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. එඩ්ගාර් කේසි කියලා කියන්නේ ඔහුට කියන්නේ නිදන මුනිවරයා කියලා. නිදාගෙන නැගිට්ටාම ස්වයං මෝහණයට පස්සෙන නැගිට්ටාම ඔහුට පුළුවන් ඕනම කෙනෙක් ගැන අනාවැකියක් කියන්න. ඉතින් ඒ අනාවැකිය විශාල ප්‍රමාණයක් අදක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕන නූතනයේ තියෙන කරුණු වලින් අතීතයේ තියෙන මේ හැම තැනකින්ම අපිට ඔප්පු වෙනවා. ඔබ යමක් කළොත් ඒ අයිති ඔබටයි. ඔබේ ගැලවුම්කාරයා ඔබමයි. ඔබේ විමුක්තිදායකයා ඔබමයි. ඔබට නිවෙන්න ඕන නම් ඔබ නිවා ගන්න ඕන ඔබමයි. ඔබට මට බෑ ඔබ නිවන්න. ඔබේ හිත නිවා ගන්නවා නම් ඒක ඔබ කරගත යුතුයි. ඒක හරි ලේසි. හිත නිවා ගන්න එක හරි ලේසි. කිසි දෙයක් පිළිබඳ අල්ලා නොගෙන ජීවත්. හැම දෙයකම යථා ස්වභාවය දකින්න. එතකොට ඔබේ ජීවිතය පිළිබඳ අවබෝධ වෙනවා. ජීවිතේ තේරෙනවා.
ජීවිතේ වැටහෙනවා. ඒ වැටහීම තුළ ඔබට බුදුහාමුදුරුවෝ පේන්න පටන් ගන්නවා. බුදුන් වහන්සේ යනු රූපයෙන් නොව ඔබේ හදවතින් දකින්නා. ඒකනේ වක්කලි හාමුදුරුවෝ දේශනා කළේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි ඔබට මම බලන්න ඕන නම් ඔබ බලන්න ධර්මයේ දිහා. ඔබ ධර්මයේ දැක්කොත් විතරයි ඔබට මා බලන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මමත් ඔබට කියන්නේ ඔබට ඇත්තටම බුදුහාමුදුරුවෝ බලන්න ඕන නම් ඔබ මේ කියන දේශනාව ඔබේ ජීවිතය තුළින් අත්විඳින්න, අත්දකින්න. ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. ඔබ සමාජයේ ජීවත් වෙනකොට විවිධ පුද්ගලයෝ ඔබට ආශ්‍රය කරන් හම්බ වෙනවා. ඒ හම්බ වෙනකොට ඒ හම්බ වීමත් සමගම ඔබේ හිතට ඒ පුද්ගලයන් ගැන විවිධ අදහස් ඇති වෙනවා. සමහරවිට ඒ පුද්ගලයාට හොඳය, නරකය විවිධ විදිහට ඇති වෙනවා. ඊට පස්සේ ඔබ ඒව අල්ල ගන්නවා. එතකොට ඔබට දුක ඇති වෙනවා. ඕන නැති දෙයක් අල්ලගත්තොත් ඒ අල්ලගැනීමත් එක්ක ඇතිවන්නේ දුක. ඒ නිසා නිදහසේ ජීවත් වෙන්න. හිත නිදහසේ ජීවත් වෙන්න. කිසිම දෙයක් මානසිකව අල්ලගන්න යන්න එපා. හිතින් අල්ලගන්න යන්න එපා. හිතින් අල්ලගන්න නැතුව ඒවා තියෙන තැන් වල තියෙනවා ඔබ ඔබේ ජීවිතේ සතුටින් ගත ගන්න. සතුට තියෙන්නේ හිතින් අත්හැරලා ජීවත් වෙන ප්‍රමාණයමයි. ඔබට පුළුවන් නම් සියල්ල හිතින් අත්හැරලා ජීවත් වෙන්න. ඔබ රහතන් වහන්සේ කෙනෙක්. රහතන් වහන්සේගේ හිතේ කිසිවක් නැහැ. සියල්ල අත්හැරලා සියල්ල පිළිබඳ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් නැතුව සන්තෝෂෙන් ජීවත්. සන්තෝෂය ලැබෙන්නේ ජීවිතයේ යම් යම් දේවල් ලැබුණාම නෙමෙයි. ඔබ ඔබේ ජීවිතයේ යම් දෙයක් ලැබුණොත් ඔබට සන්තෝෂ වේවි කියලා හිතනවා නම් නොලැබුණොත් ඔබට ඇතිවන්නේ දුක. ඉතින් දෙකම බලාපොරොත්තු වෙන්න එපා. මොකද දෙකක් බලාපොරොත්තු වෙන්නේ. ඔය දෙකම අත්හැරලා දාලා ඉන්න. අන්න එතන තමයි සැබෑ සන්තෝෂය. සැබෑ ඔබේ ජීවිතේ වාසනාවන්ත බව ගොඩනැගෙන්නේ සිද්ධියක්. නැත්නම් අපි ධර්මයේ කියලා හිතාගෙන අධර්මයක් පස්සේ දුවනවා. බොහෝ දෙනෙක් ධර්මයේ කියලා හිතාගෙන දැනුමක් එකතු කරනවා. දැන් බලන්න කල්පනා කළා. සමහරු බණ අහලා හොඳට මතක තියාගන්න. මතක තියාගත්තට කමක් නැහැ වැඩක් වෙනවා නම්. මම කියන්නේ මම කියන දේශනා කවුරුවත් මතක තියාගන්න යන්න ඕනේ නැහැ. මම කියන ඒවා එදිනෙදා ජීවිතය තුළදී සංසන්දනය කරලා බලන්න. එදිනෙදා ජීවිතය තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා බලන්න. එහෙම නැතුව මම මේ කියන ඒවා පොත්පත්වල ලියාගෙන කටපාඩම් කරගෙන මේවා උගන්වන ඒවා නෙමෙයි. සැබෑම බුදුහාමුදුරන්ගේ දේශනාව උගන්වන එකක් නෙමෙයි. එදිනෙදා ජීවිතය තුළින් දකින්නක්. ඒ නිසා ඔබට ධර්මයේ ඇත්තටම ධර්මය යනු මොකක්දයි කියලා තේරුම් ගන්න ඕන නම් ඔබ මේ දේවල් ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරනකොට ඔබට තේරෙවි ධර්මය කියන්නේ මතක තබා ගන්න ඕන එකක්වත්, කටපාඩම් කරන්න ඕන එකක්වත්, ඉගෙන ගන්න ඕන එකක්වත් නෙමෙයි. ඔබගේ එදිනෙදා ජීවිතය. එදිනෙදා ජීවිතය තුළ වෙන දේවල්ම තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බලන්න. ඒක තේරුම් ගත්තාම ඔබට සත්‍ය අවබෝධ වෙනවා. ධර්මය අවබෝධ වෙනවා. ඒ අවබෝධ වුණායින් පස්සේ ඔබේ ජීවිතේ වෙනස් වෙනවා. ඒ වෙනස වෙන්නේ හොඳ පැත්තට. ඒ වෙනස දැකලා ජීවිතය අලුත් වෙන හැම තිස්සෙම අලුත් වෙන්න. සමහරව ඉන්නෝ පරණ කුණු කන්දල් ලොක්කෝ මුළු තියාගෙන. අර අය බැනපුවා, අර අය හොඳ කියපුවා, අර අය නින්දා කරපුවා, අරගොල්ලගේ ගෙදර මරණ වෙච්ච දවස, මඟුල වෙච්ච දවස කිසි වැදගත්මකට නැති දේවල්. කුණු ගොඩවල්. ඔක්කොම මේ කුණු ගොඩවල් වලින් ඔළුව පුරවගෙන ඒ කුණු ඉවත් කරන්න. ඔබ මොන જાතියක මොන ආගමක මොන රටකුණත් කමක් නැහැ. ඔබේ අතුලාන්තයේ තියෙන අනිත් අයගේ කුණු ගොඩවල් ගලවලා වීසි කරන්න. ඔබ අනිත් අයගේ ඇස්වල තියෙන පොල් කැඳි හොයනවා. හැබැයි ඔබේ ඇහැ පොල් පරාල වලින් වැහිලා තියෙනවා. ඔබට ඒක පේන්නේ. අනිත් මිනිස්සුන්ගේ කුණු හොයලා යන හැම මිනිහෙක් ළඟම වැඩිම කුණු තියෙනවා. වැඩියෙන්ම අනිත් අයට නිඳා කරන අයම තමයි වැඩිම වැරදි. වැඩියෙන්ම අනිත් අයට දොස් කියන, විවේචනය කරන, අනිත් අය හෙලා දකින, අපහාස කරන, බනින අය ළඟ තමයි වැඩිම වැරදි තියෙන්නේ. සමහර මිනිස්සුගේ ජීවිතේ කරලා තියෙන බැලන්ස් එක විතරයි. සමහර ආම්බරුත් තියෙනවා. බනිනවා, බණක් කියන පටන් ගත්තොත් පැයම කරන්නේ බනිනවා. කිසි වැදගත්මකට නැහැ. මිනිස්සුගේ හිතවල වෛරය, ද්වේෂය, කෝපය ඇති කරනවා. මොකටද මේ දේශනාවේ වටිනකම? අපි කිසි කෙනෙක් විවේචනය කළ යුතු නැහැ. අපි කිසි කෙනෙකුට නිඳා කළ යුතු නැහැ. අපි කිසි කෙනෙකුගේ ගුණ කිව යුතු නැහැ. අපි ධර්මයේ කිය යුතුයි. නිවැරදිව අපේ හිත හදාගන්න පිළිවෙල පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. අපේ හිත නිවා ගන්න විදිය
සොයා බැලිය යුතුයි. එවිට ඔබට අනිත් අයගේ හොඳවත් අනිත් අයගේ නරකවත් ඔබට වැඩක් නැහැ. ඔබට වැඩක් ඇත්තේ ඔබ ගැන සොයා ගැනීමයි. හැම මොහොතකම ඔබ ගැන සොයන්න. ඔබ අන් අය ගැන සොයන්න යන හැම වෙලාවකදීම ඔබේ ජීවිතේ බිඳ වැටෙනවා. විනාශ වෙනවා. අපායගාමී වෙනවා. මිත්‍යා දෘෂ්ටික වෙනවා. දුගතියට යනවා. ඔබ ගැන සොයාගත්තොත් ඔබ වාසනාවන්ත වෙනවා. මේ වාසනාවන්ත භාවය ඔබේ ජීවිතයට යහපත ආලෝකයක් ඇති කර ගැනීම සඳහා කටයුතු කරන්න. ඒක තමයි ධර්මයට යොමු වීම කියලා කියන්නේ. එහෙම නැත්නම් හිතන්න එපා. ත්‍රිපිටකයේ කටපාඩම් කරගත්ත කෙනෙක් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. විභාග ගොඩාක් පාස් වෙච්ච කෙනෙක් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. දහම් පාසල් ගිය පමණින් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. මහාන වෙච්ච පමණින් ධර්මදරයෙක් වෙන්නේ නැහැ. ඔබ ධර්මදරයෙක් වෙන්නේ ඔබ ගැන දැනගත්ත පමණ. ඔබ ගැන තේරුම් ගන්න තරමට ඔබ ධර්මදරයෙක් කියයි අපි කියනවා. සැබෑ ධර්මදරයා ළඟ කිසිම පොතක් නැහැ. පොත්වලින් ගත යුතු දේ අරගෙන එය ප්‍රායෝගික ජීවිතය තුළදී අත්හදා බලලා ලබාගත් අවබෝධය පමණක් තියෙනවා. රහතන් වහන්සේ කියන්නේ එදිනෙදා ජීවිතය පිළිබඳ යථාබෝධය තුළින් ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්. කොතනකවත් බලන්න බුදුහාමුදුරුවෝ කාටවත් කිව්වේ නැහැ මේ ආවල් ටික පාඩම් කරගෙන මතක තියාගන්න කියලා. බුදුහාමුදුරුවෝ හැම කෙනෙකුගේම ජීවිතවල යථා ස්වභාවය පෙන්වා දුන්නා. ඒ යථා ස්වභාවය දැක්කහම ඒ අයගේ ජීවිත පිළිබඳ ගැඹුරු අවබෝධයටපත් වෙනවා. ඒ අවබෝධය තමයි නිබ්බාන කියලා කියන්නේ. ඒ අවබෝධයටපත් වුණාම පත් වෙලා සසරින් මිදෙනවා. එතන ඔබත් මතක තියාගන්න. ඔබ සසරින් මිදහස් වෙන්න අවශ්‍ය නම් මේ බිඳවිල්ලෙන් අයින් වෙන්න අවශ්‍ය නම් කිසිවෙක් ගැන නොසොයා ඔබ ගැන සොයන්න. ඔබේ අලුතෙන් අකුසල් කර්ම රැස් නොකරන්න. අලුතෙන් කුසල් පුරන්න, කුසල් එකතු කරගන්න. අපි ඔබට පොරොන්දු වන දවසට මේ ආකාරයක ඉඩක් වෙන් කරන ඔබේ ධර්ම ගැටලුවට පිළිතුරු ලබා දෙන්න කියලා. සුදානම එවන් වූ ධර්ම ගැටලු කීපයක් සාකච්ඡා කරන්න අපිට මේ ධර්ම ගැටලු යොමු කරලා තිබෙන්නේ දෙලුම් වෙලගෙදර ගම හම්බන්තොට කියලා තමයි සටහන් කරලා තියෙන්නේ. මම කියා කෙනෙක් නොමැති නම් නිවන් දකින්නේ කවරෙක්ද? ඒ කියන්නේ හැමෝටම මම කියන කෙනෙක් නැත්නම් අතරම කවුද මේ නිවන් දකින්න පුද්ගලයා කියලා මේ දෙලුම් අපෙන් විමසලා තින්නේ. මම කියලා කෙනෙක් නැත්නම් නිවන් දකින්නේ කවරෙක්ද? අපි මම කියලා මෙතන අදහස් කරන්නේ ඔබ තුල කදින් අල්ලාගෙන නැති ස්වභාවය. හැබැයි හැම කෙනෙකුටම සංසාරයේ අනන්‍යතාවයක් තියෙනවා. ඔබ තුල මමත්වය පවතින තාක්කල් ඔබ තුල සංසාරය එකතු කරපු පින්පව් තියෙනවා. ඔබ තුල මමත්වය පවතින නිසානේ නිවන් දකින්න ඕන. මමත්වය නැත්නම් නිවන් දකින්නේ අවශ්‍යතාවයක් තියෙනවනේ. මමත්වය තියෙන තාක්කල් නිවනෙහි අවශ්‍යතාවය තියෙනවා. ඔබ තුල මමත්වය නැහැ කියන්නේ ඔබ කොතෙන්ද ඇවිල්ලාද? නිර්වාණයට යොමු වෙලා. එතකොට යම් කෙනෙක් නිර්වාණයට යොමු වුණාම නිර්වාණයට පත්වෙච්ච කෙනා ළඟ මමත්වයක් නැහැ, නිවන් දැකීමේ උවමනාවක් නැහැ. හරිද? දැන් මේ ප්‍රශ්නේ අහන්නේ මම නැත්නම් නිවන් දකින්න කවුද කියලා. ඉතින් මම නැත්නම් නිවන් දකින්න කෙනෙක් නැහැ. ඔබ තුල ඔබ ඉන්නකම්, ඔබ තුල මම ජීවත් වෙනකම්, ඔබ තුල මමත්වය තියෙනකම් ඔබට නිවනේ අවශ්‍යතාවය තියෙනවා. ඔබ මානසිකව විඳවන්නේ මම ඉන්න නිසා නේද? දැන් අපිට යමක් නොලැබුණාම දුක් වන්නේ ඇයි අපි? ඒ මම ඉන්න නිසානේ දුක් වන්නේ. මමනේ දුක් වෙන්නේ. යමක් ලැබුණාම සන්තෝෂ වෙන්නේ කවුද? මම සන්තෝෂ වෙනවා. දැන් ඔබ තුල මම ඉන්නවද නැද්ද? ඔබ තුල මම සිටිනවා. රහතන් වහන්සේට නොලැබුණාම දුකකුත් නැහැ, ලැබුණාම සන්තෝෂයකුත් නැහැ. ඒ කියන්නේ උන්වහන්සේට මමත්වය නැහැ. මමත්වය තියෙනකන් තමයි ඔබට නිර්වාණ අවබෝධයේ අවශ්‍යතාවය පවතින්නේ. කෙනෙක් නිවන් දැකලා ඉවරයි කියලා කියන්නේ ඔහුට මමත්වයක් ඇත්තේ නැහැ. ඔබ තුල මමත්වය පොඩ්ඩක් කොයි කියන්නේ මම මගේ කියන දැඩි හැඟීම කල්පනාව සිතුවිල්ල තියෙන තාක්කල් ඔබට මේ ගැළවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ ගැළවීමේ අවශ්‍යතාවය තමයි නිර්වාණය. සම්මනේ මා අසා තිබෙන කාරණයක් තමයි දෙන්නේ. පොත්පත්වල එහෙම මේ පිළිබඳව සටහන් වෙලා තිබෙනවා. පුද්ගලයෙකුගේ වදයින් වදයට කරන කර්ම රැස්වන්නේ එකම සිත් පරම්පරාවකට කියලා. ඒ ඇත්තද? මෙහෙම වෙන්න පුළුවන්. එකම සිත් පරම්පරාවකටද මේ පුද්ගලයෙකු කරන කර්ම එකතු වෙන්නේ. පැහැදිලිවම. අපි තුල මමත්වය තියෙන තාක්කල් අපිට තියෙන ප්‍රවෘත්තියක්. ඒ කියන්නේ අපිට තියෙන සංසාරයක් කියලා මේකද කියනවා. අපි ජීවත් වෙනම මේ සංසාර තුල මේ දිගු දහමය තුල මේ ක්‍රියාවලිය තුල
මේ ක්‍රියාවලිය තුළ අපි ඉන්නේ මමත්වයෙන් අපි පීඩාවට පත් වෙනකම් විතරයි. සංසාරයෙන් අයින් වෙනවා කියලා කියන්නේ මම නැහැ කියන එක. මම ඉන්න තාක්කල් අපිට පින් කරන්නත් පුළුවන්, පව් කරන්නත් පුළුවන්. කුසල් කරන්නත් පුළුවන්, අකුසල් කරන්නත් පුළුවන්. කෙනෙකුගේ මමත්වය 100%ක්ම නැති වෙලා ගියාම ඒ පුද්ගලයාට පින් කරන්නත් බෑ, පව් කරන්නත් බෑ, කුසල් කරන්නත් බෑ, අකුසල් කරන්නත් බෑ. කිසිවක් කරන්න බෑ. ඒ කිසි දෙයක මානසික වශයෙන් වටිනාකමක් නැහැ. ඔබට පිනක් පවක් සිදු වෙන්නේ ඔබ තුල මමත්වයේ තියෙනකම් විතරයි. ඒක තමයි බුදුහාමුදුරන් කියන්නේ රහසින් පව් කරන්නේ නැහැ කියලා. අපි අරහන් බුදුගුණය ගැන සාකච්ඡා කරනකොට අපි කියන රහසින්වත් පව් නොකලසේක. හැබැයි අපි ඒක අනිත් පැත්තට අහන්න උන්වහන්සේ රහසින්වත් පින් කරනවද එහෙම? ඒත් නැහැ. මම මේ කියන කාරණේ හරි ගැඹුරුයි. බුදුවරු රහසින් පව් කරන්නේත් නැහැ. බුදුවරු රහසින් පින් කරන්නේත් නැහැ. ඒ දෙකම බුදුවරුන්ගෙන් ඉවත් වෙලා. බුද්ධ කියලා කියන්නේ ඉතාම සුවිශේෂී මානසික තත්ත්වයක්. අරහත් කියලා කියන්නේ සුවිශේෂී මානසික තත්ත්වයක්. මේක මේ මනුස්ස ලෝකේ ඕන කෙනෙකුට ලබන්න පුළුවන්. ලබන්න නම් මේ ලෝකයේ පිළිබඳව හරි සිහියෙන් මේ ලෝකෙ දිහා බලන්න. මේ ලෝකයේ පිළිබඳ ආසාවෙන් බලාපොරොත්තු තියාගෙන බලන්න යන්න එපා. නිදහසේ ලෝකයේ දිහා බලන් ඉන්න විට ඔබට සිත ඒ උතුම් තත්ත්වයටපත් වෙනවා. වෙන කිසිවක් කළ යුතු නැහැ. ඒ උතුම් තත්ත්වය අවබෝධ වෙනවා මේ ලෝකයේ තුල කිසි දෙයක් පිළිබඳ බලාපොරොත්තුවක් නැතුව සිටින. හැම දෙයකම දෙකක් තියෙනවා. මමත් මේ හොඳදාසක් හිතුවා රහසින්වත් පවු නොකලසේක. මට එක දවසක් හිතුණා රහසින්වත් කලසේක කියලා කියන්නේ නැත්තේ. බුදු කෙනෙක් පින් කරන්නේවත් පව් කරන්නේවත් නැහැ. ඒක බුදු කෙනෙක් තුළ තියෙන අසිරිමත් ස්වභාවයක්. ඒ ස්වභාවය තේරුම් ගන්න ඔබ කල යුත්තේ ඔබේ සිත දියුණු කර ගැනීමයි. දැන් ඔබ වහන්සේ එහෙට ප්‍රකාශ කළා මේ බුදුවරුන්ට පින් සිදුවන්නේත් නැහැ, පව් සිදුවන්නේත් නැහැ කියලා. දැන් අපි දන්නවා ඕනෑම බුදුවරයෙක් මේ ලොව තුළට පහළ වුණාම බුදුවරුන් විසින් කරන ක්‍රියාවන් අනිවාර්යයෙන්ම පින්නතේ වැඩකින් නැත්නම් පින් සිදුවන කටයුතු, කුසල් සිදුවන කටයුතු. නරක පුද්ගලයන් යහපත් මාර්ගයට යොමු කිරීම සහ පුද්ගලයන් යහපත කිරීම, ඒත් එක්කම නිර්වාණ මාර්ගයට අවශ්‍ය කරන මාර්ගය විවර කර දීම වගේ දේවල් බුදුවරුන්ට කුසල කර්මයක් සිදු වෙනවා කියන තමයි ඕනම කෙනෙකුට හිතෙන්නේ. ඉතින් ඔබ වහන්සේ කොහොමද කියන්නේ මෙන්න මේ කියන කාරණාවත් එක්ක බුදුවරුන්ට කුසල් සිදු වෙන්නේ නැහැ, අකුසල් සිදු වෙන්නේ නැහැ, එහෙම නැත්නම් පින් සිදු වෙන්නේ නැහැ, පව් සිදු වෙන්නේ නැහැ කියලා. බුදුවරුන්ට සිදු වෙනවා ඒ පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ. දැන් අපි දානයක් දෙනවා. අපි දාන දීලා පුංචි හරි බලාපොරොත්තුවක් වෙන්නේ නැද්ද මට පිනක් වුණා කියලා? වෙන්නේ නැද්ද? මමත්වයේ තියෙන තාක්කල් ඒ බලාපොරොත්තු අපිටම තියෙනවා. මමත්වයේ නැති වෙලා ගියාම රහත් බවට පත් වුණා මේ පින එහෙමම වෙනවා. පින පිළිබඳ බලාපොරොත්තුවක් නැහැ කියන්නේ මම නැහැ. ඒ කියන්නේ විපාක දෙන්න කෙනෙක් නැහැ. දැන් පැහැදිලි නේද? ඒ සිද්ධිය වෙනවා හැබැයි ඒකට අයිතිකාරයෙක් නැහැ. බුදුහාමුදුරුවෝ කරන පින්වල හෝ පව්වල අයිතිකාරයෙක් නැහැ. මේ මම කියන කාරණේ ධර්මානුකූල හුඟා ගැඹුරුයි. මේක හැබැයි හොඳට සිහියෙන් මනස නිවාගෙන බැලුවාම ඔබට තේරෙනවා. ඒ මම කියන එක ඔබට තේරෙනවා නම් ඒ කියන්නේ ඔබට ධර්මය දැන් අවබෝධ වෙනවා. ධර්ම අවබෝධය කියන්නේ ඔන්න ඕකයි. එහෙම නැතුව කටපාඩම් කරන රහසින් මස් පවන කළසේක සංසාර චක්‍රය අර සිංහලූසේක සියල පූජාවන් සුදුසුසේක ඒ නිසා අරහන් වනසේක ඒක කටපාඩමක්. ඒක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. හැබැයි එහි ගැඹුරට කිදාගෙන දැක්කාම අපිට තේරෙනවා ඒක සත්‍ය බව. ඒ සත්‍ය බව තේරෙන්නේ කටපාඩම තුලින් නෙවෙයි අවබෝධයට. අවබෝධයයි ඉගෙන ගැනීමයි කියන්නේ දෙකක්. ඒ නිසා අපි හැමතිස්සෙම බුදුහාමුදුරුවෝ පිළිබඳ ගැඹුරට බලන්න ඕනේ. බුදුහාමුදුරුවෝ දකින්න උත්සාහ කරන හැබැයි මේ කියන දහම හරිම ගැඹුරුයි. සංඥාවන්තෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුක්ඛඤ්ඤස්ස. මහණෙනි මේ දහම ප්‍රඥාව තියෙන මිනිස්සුන්ට මිස මෝඩයන්ට නෙමෙයි. ඒ නිසා ඔබට මම මේ කියන එක මම ඉතාම සරලව කියන්නේ. ඔබට තේරෙනවා. හැබැයි තේරෙන්න ඔබ කිසිම පොතක් කියවන්න ඕනේ නැහැ. ඔබ හිත නිදහස් කරගන්න. හිත නිවා ගන්න. ශාන්ත සුවයටපත් වෙන්න. ඒ විදිහට ඔබට මේ කියන ධර්ම අවබෝධ වෙනවා. මම තමයි දැන් අපිට සාකච්ඡාව අවසන් කරන්නත් කාලයට මෙන්නයි තිබෙන්නේ. අපේ ආන්දරනේ මට අවසන් වශයෙන් ඔබ වහන්සේගෙන් දැනගන්නද කැමති. පුද්ගලයෙක් කරන හොඳ නරක මේ ක්‍රියාව විශ්වයේදී තියෙන්නේ නැත්නම් මේ පුද්ගලයාගේ විඥානයේදී තිබෙන්නේ. අපි හොඳක් කළා නරකක් කළා. ඒ අනන්‍යතාවයක් තියෙනවා. ඒ පවතින්නේ කොතනද අපේ ආන්දරනේ? ඒ පවතින්නේ කොතනද කියලා අපි උත්තර දෙන්න යන්නේ නැහැ. පවතින්නේ කොතනද කියලා කිව්වොත් එහි නොපවතින තැනකුත් තියෙනවා.
එතන නිබ්බාන. අපි කරන හැම දෙයකම අනන්‍යතාවයක් තියෙනවා. ඒක අපි ළඟ තියෙන්නේ. ඒක සබාධම තුළ තියෙන්නේ. සමහරවිට සමාජයේ මේ කාරණාව පිළිබඳව යම් ආකාරයක ගැටලුකම තියෙනවා, මතවාදකම තියෙනවා, විවාදකම තියෙනවා. දැන් මෙහිදී කෙනෙකුට තරක කරන්න පුළුවන් මේ ව්‍යාප්තියෙන් පස්සේ අපි ඉපදෙන්නේ නැහැ කියන කාරණාව. ඔය ඉතින් එයා ඉපදෙන්නේ නැහැ කියලා හිතාගෙන ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. නමුත් සබාධම නීතියක් තියෙනවා. සමුන් සිත දියුණු කරනකොට තමුන්ට තේරෙනවා තමුන් කරන හොඳ නරක සියල්ලේ විපාක තමුන්ට ලැබෙන බව. එතකොට තමයි නැවත ඉපදීමක් පිළිබඳ අදහස ඇතිවන්නේ. ඒක සිත දියුණු කරාම එන එකක් නිසා පොතපතින්වත් දැනුමින්වත් තේරුම් නොගතියි. ඉතින් මේක ටිකක් ගැඹුරට කල්පනා කරන්න. අපි කරන හොඳ නරක අපිට කියන්න බැරි තැනක අපිට පෙන්වන්න බැරි තැනක තැන්පත් වෙලා තියෙනවා. ඒක අනන්‍යතාවයක්. කර්ම විපාකේ කවදාකවත් එකිනෙකට වරදින්නේ නැහැ. තමන්ගේ ඇඟිලි මාක් එක මහපටගිල් සලකුණ වලදී වරදින්න පුළුවන්. තමුන්ගේ ඩෙන්ටිටි කාඩ් එක එක වගේ දෙකක් තියෙන්න පුළුවන්. එක වගේ ඇඟිලි සලකුණු තියෙන්න පුළුවන්. හැබැයි කර්ම විපාක දෙකක් කවදාකවත් එක වගේ වෙන්නේ නැහැ. ඒකට හේතුව සිත් දෙකක් එක වගේ වෙන්නේ නැති නිසා. හැම සිතකින්ම නිකුත් කරන ශක්තිය තමයි කර්මයේ විපාක ශක්තිය. මමත්වයේ තියෙන සාකල් ඒ ශක්තිය කර්මයේ විසින් දැනිට කරනවා. මමත්වයේ නැති කෙනාට කර්ම විපාක කර්ම ඇති කරවීමේ ශක්තිය නැහැ. සමහර කර්ම විපාක දීමේ ශක්තිය විතරක් පවතිනවා. හොඳයි අපි අද දවසේ සාකච්ඡාව අවසන් කරමු.